ගැනීමට හර්ෂක සෝමරත්න ලකීවන් ටීවී හරහා අප සහෘද හිතවතුන් හිතවතියන් කලාකරුවන් කලාකාරිනියන් එකතු කරන සුගත හමුවේ සමාරම්භක මොහොතයි අද අපි මේ සම්ප්‍රාප්ත වී තිබෙන්නේ. මෙහි අරමුණු අතර ලකීවන් ටීවී YouTube නාලිකාවේ පළමු වසර සැපවීම මූලික වශයෙන්ම සිද්ධ වෙනවා. එහෙමනම් පැමිණ සිටින අපේ ශිල්පිනියන් වගේම කලාකරුවන් කලාකාරිනියන් හදවතේ ගැඹුරුම තැනින් පිළිගනිමින් අපි හර්ෂක සෝමරත්න ප්‍රමුඛ ලකීවන් ටීවී අපේ ආරම්භ සාක්ෂාත් කර ගැනීමට සමාරම්භක මොහොත වෙනුවෙන් මුලින්ම ආරාධනා කරනවා මෙතෙන් සිට වැඩ කටයුතු මදක් තුර රැගෙන යන්නට අපේ නිර්මාතෘ හර්ෂක සෝමරත්නට අපේ ඉදිරියට ස්වාමී ඔයාලගේ අයල්පේ නාගසිරි කමිටුවේ මාතෘකාවට ඉතින් මුලින්ම වචන දීලා බොහොම කරනවා මේ වැඩ කටයුතු අපි කිරිවේදී මේ අදවසා අපි අදවසේ පස්ස වෙන්නේ කියන වැඩ කටයුතු. ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නවා දැවැන්ත පිරිසක්. ක්ෂේත්‍රයේ ඉදිරියට ගිහිල්ලා ක්ෂේත්‍රයේ ඊළඟට ඉන්නවා. අපි කොයි මාධ්‍යයක බලවත් ඒ මාධ්‍යයේ ඉන්නේ හැමදාම එකම මූලික එකම රූපරේම අපි දකින්නේ. ඕනම ක්ෂේත්‍රයක රංගනීය වේවා ගායනීය වේවා සියලුම ක්ෂේත්‍රවල මැද පෙර පන්තියක් ඉන්නවා ඊට පහළින් තව පන්තියක් ඉන්නවා. මේ වගේ පන්ති කීපයකට මේ හැම කලා ක්ෂේත්‍රයක්ම විහිදෙනවා. ඉතින් මගේ අවශ්‍යතාවය ඉන්නේ අද දවසේදී ගොඩාක් දුරට අපි පිටවල ක්ෂේත්‍රේ මම ගොඩාක් රංගන ක්ෂේත්‍රය නිසා මගේ රංගන ක්ෂේත්‍රයේ ශිල්පීන් එකතු කරගෙන මීඩියා වලට මේ කට්ටියට අවස්ථාවක් වෙන ගොඩක් දුරට අඩුයි. ඒ නිසා මගේ ආරම්භ කරන ලකීවන් ටීවී YouTube නාලිකාවට අවුරුද්දක් සපිරේනවා ජනවාරි 1 වෙනිදාට එදා තමයි අවුරුද්ද සපිරේන්නේ. නමුත් මම කල්පනා කරා අපේ දියසුතුමාගේ උපන්දිනය සම්මාන දෙසැම්බර් මාසෙන් අතර ඒ නිසා අපි අපේ ඉන්න ශිල්පීන්ට ඒ නත්තල් සාදයක් සමගම රසවත් ගීත සම්දායක් සමග අපේ විනෝදයේ සතුට රංගනයේ ගායනයේ මේ කියනවා සියලු දේවල් එකතු කරලා වැඩි පිරිසක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ 20 දෙනයි. 20 දෙනාකින් මේක ආරම්භ කරලා මේ පුංචි දේ අපි සාර්ථක කරගන්න ඕනේ කියලා. නමුත් ඊට වඩා කට්ටිය තොරතුරු පණිවිඩ භූමාල් කරගෙන කට්ටිය අපිට විතර වඩා වැඩි වුණා. නමුත් වැඩක් කරද්දී එන පිරිස ඒ තමන්ගේ කාල වේලාවම තමන්ට ගැළපෙන පරිදි තමයි මේ අවස්ථාවලදී සහභාගී වෙන්නේ. ඒ නිසා ඉතින් මට මේ වැඩේ කිරීම සඳහා ඇත්තටම මම කරපු වැඩක් නෙමෙයි මම කරන වැඩකුත් නෙමෙයි. මගේ වැඩරක දාදී ලකීවන් ටීවී YouTube නාලිකාව මගේ YouTube නාලිකාව විතරයි. මගේ YouTube නාලිකාවෙන් තමයි ඔයගොල්ලන්ට මේ අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා තමයි ලකීවන් ටීවී සමග හර්ෂිත් කියන මේ බෑන්ඩ් එක නිර්මාණය වෙන්නේ. ඒ වගේම මගේ බොහොම ආසාවක් තිබ්බා කාලයක් ඉඳලා අපි කොහොම හරි ගමින් ගමන ඔබසතුරු අපේ දමිකයත් එක්ක කාලයක් තිස්සේ කරගෙන ගියා. ඉස්සෙල්ලාම දුන්නා අපිට රංගන ශිල්පීන් වශයෙන් අපිට රංගනීයව කරලා හරියන්නේ නැහැ. අපි ඒ හින්දා තව ශේෂ්ත්‍ර වලට අපි විසඳන්න ඕනේ කියලා අපි ගීත ගායනා කියන පොඩි ආසාවක් තිබ්බා. ඒ නිසා අපි රංගනයත් එක්ක ආරම්භ කරා ගමින් ගමන ඔබසතුරු කියන සංගීත වැඩසටහන. ඉතින් කොහොම ගායනා කරේ අපි සංගීතය තුළ අපි විශාල දමට්ටමින් අපි සංගීත හදාගෙන ඉන්නකොට අපි ගායකයෝ දිහා බලලා ආවාසය වවාගෙන ගීත ගායනා කරන්න යම් කිසි පෙරහුරුවක අපි නිරත වෙලා ඉන්නවා. ඒ රංගන ශිල්පී වශයෙන් අපිට විවිධ වැඩසටහන් දෙtti ඒකත් අපිට ගොඩක් වැදගත් නිසා අපි අද උදෙක්ම මෙතන වෙන්නේ සිද්ධ වෙන්නේ අපේ සතුට බෙදා හදා ගැනීමක් විතරයි මේ උත්සවයේ තුල සිද්ධ වෙන්නේ. නත්තල සමරනවා මොකද මේ ගීත ගායනා කරද්දී අපේ බොහෝ ශිල්පීන් අතරින් අනුපාඩු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ සංගීත ශාස්ත්‍ර මෙතන ඉන්නේ බොහොම අතලොස්සයි ගායන ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය. ඒ තමයි සියලු දෙනාටම මතක් ගන්න ඔබ රංගනයක් කරද්දී මේ ගායනයක් කරද්දී මෙතන ඉදිරිපත් කරනවා නේද? සියලු දෙනාම නිකන් බලන් ඉන්න එපා. ඒ කට්ටිය දින අපේ විශේෂයෙන් අපේ වැඩ කරන පුද්ගලයෝ ඕගොල්ලෝ හැම එකනම දිරිමත් කරලා හැම එකනම අතිම සන්නාදයන් දීලා මේ සියලු දෙනාම ගීත ගායනා කරනකොට ඒ කට්ටිය දිරිමත් වෙන්න ඒක තමයි අපි ලබන සතුට. සතුටක් ඉදසා තමයි මේ වැඩ පිළිවෙල පවත්වන්නේ. ඒ නිසා වර්ෂ අවසානයේ මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කතාව අදාළ අවස්ථාවේදී අදාළ විදිහට කතා කරනවා. අපේ වැඩසටහන කරා යන ඊට මුල ආරම්භයේ පටන් ගන්නවා අපි හතරට වැඩසටහන සියල්ලම සූදානම් වුණා. ඒතකොට කට්ටියගේ පැමිණීම අඩුමක් තිබුණ නිසා අපේ ගායන මිත්‍රයෙකුට තව ටිකක් බලමු කියලා මම කිව්වා නෑ ඕක බල ඉන්න බෑ අපිට කාලයකින් ඉතාලම රන්නා සමානයි කාලේ වටිනවා 4 නම් 4 තමයි මේ කැපකිරීමක් ආශාවක් උනන්දුවක් තියෙන කෙනෙකුට එන්න පුළුවන් නම් ටයිම් හදාගෙන කොහොම හරි අවස්ථාවක සහභාගී වෙන්න පුළුවන් සමහර අයට යම් කිසි දේවල් සිද්ධ වෙනකොට අතපසුව නමුත් අපි වෙලාව දාන්න 4 ස්ටාර්ට් කරමු දැන් ගියේ වෙලාව
4යි 30යි. ඔයගොල්ලන්ට කිසිම ප්‍රමාදයක් නැහැ, කිසිම අඩුපාඩුවක් නැහැ. 7ට නෙමෙයි, 6ට නෙමෙයි, 5ට නෙමෙයි. 4යි 45 වුණ 4යි 10 වෙද්දි රචනා ආරම්භ කරන සියලු කටයුතු දැරුණා. ඉතින් මේ සඳහා මම ගොඩාක් දෙනෙක් මිත්‍ර වශයෙන් මේ ඇවිල්ලා ඔක්කොම සියලු දෙනා මිත්‍රයෝ වචනයෙන් හරි උදව්වක් කරා නම් ඒ උදව්ව අපි හැමෝටම මට උදව් කරපු උදව්වක් නෙමෙයි මේ කලා ශාස්ත්‍රයේ ඉන්න මේ පුද්ගලයන්ගේ කරපු උදව්ව තමයි මෙතන සියලු දෙනා. ආයෙ වගේ මත්දවසේ තව සිදුවීමක් වෙනෝනේ. ඉතින් අපි ශාන්තියක් කරමයි මේ ඉල්ලීම කරේ. හර්ෂක මල්ලි වාගේ නිර්මාණයක් කරන්න කියලා එලි දක්වන්න කියලා. ඉතින් මේ රංගනයේ බොහොම කාලයක් තිස්සේ අපේ ප්‍රවීණයා මාත් එක්ක විමලසන රුතු මහත්මයා අපේ විශාරද චන්දමුණුවන් ගුරුතුමා ඉතින් එකතු වෙලා අපි එකට 2018 වර්ෂයේ ආරම්භ කරා ඉන්නවා හිටන් පණුල අපාය කියලා වේදිකා නාට්‍යයක්. ඉතින් අපිම තමයි කතාව දෙපස් අපිම හදාගෙන 2018 වර්ෂයේ ප්‍රදර්ශනය කරා. ඒකේ අයිතිය අද දවසේදී මට පවරනවා අපේ නිෂ්පාදකතුමා විමසන රුතු මහත්මයා. ඉතින් අපේ විශාරද චන්දිම සර් ඇවිල්ලා මේ දවසේ මට සතුටුයි. මගේ වැඩ මගේ ආරම්භයක් ඉදිරියට යවන වේදිකා නාට්‍යකින් දකින්න පුළුවන්. ඒකත් අද දවසේ අපි ඕගොල්ලෝ දිගහරිනවා. නිෂ්පාදකතුමා පැමිණීම සතුටුයි. අපේ චන්දිම සර් ඔබතුමා පැවිදිලා ඉන්න විනාඩි භාගයකට කාලය නැතර මම කල්යාණ මිත්‍ර පුංචි කාලේ දාන පාසලේ ඉඳලා ඒක විශ්වාස ගොඩක් සතුටුයි. ඔබගේ පැවිදි රස්සා ඔබේ පවුලේ සියලු දෙනාත් එක්ක පැවිදි ඉන්නවා. ඒක ගොඩක් මට වටිනවා. ඉතින් ඒ වගේ මට ඕගොල්ලෝ සියලු දෙනාම හයියක් ලබා දෙන්න, ශක්තියක් ලබා දෙන්න වචනින් හරි කතා කරනකොට දිගටම කතා කරනවා, ස්තුති කරනකොට දිගටම ඔයගොල්ලන්ට ස්තුති කරනවා. එම්ගේ කතා හා ඉන්නෙන්නේ අපේ විනෝදයේ සතුටින් අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ වැඩි ආරම්භයක් කරමු. එහෙනම් මුලින්ම කලාවට අධිපති දේවගමන අපේ සරස්වතී මෑණියන්ගේ අවසරය ඉල්ලනවා මේ වැඩසටහන ආරම්භ කරන්න. අපි බලමු පොල්තෙල් පහන්තිල දල්වා අපි සරස්වතී දෙවියන්ගේ නැටුමකින් අපේ කලාව අපි ආශිර්වාද අරගෙන අපි ඉදිරි අංග වලට පියමන් කරමු. එහෙමනම් හොඳයි පළමුව ආලෝකයක් ලබා දෙන්න සඳහා අපි ආලෝකය සියලු දෙනාට විශේෂයෙන්ම අද දවසේ එක් පොල්තෙල් පහන්තිලයක් තමයි පමණක් විතරයි දැල්වෙන්නේ. ඒ දැල්වීම ඕගොල්ලෝ සියලු දෙනාගේම ආශිර්වාදයේ මැදේ සිදු වෙන දෙයක්. ඒ නිසා අපේ ප්‍රධාන වශයෙන් ආරාධනා කරන සියලු දෙනාට මම ආරාධනා කරනවා. ඒ නිසා මම දැන් මේ කට්ටියගේ නම් ටික මෙතන ප්‍රකාශ කරනවා. ඒකට හයියක් වෙන්න. ඒ වුණාම මේ ඔක්කොම ලැබිලා මේ පහන්තිල පත්තු ගන්න කිසිම හැමෝටම අයිතියක් තියෙනවා. ඒ නිසා අපි ආරම්භයක් වශයෙන් පොල්තෙල් පහන්තිල දැල්වීම සඳහා ආරාධනා කරනවා. පළමුව මම ආරාධනා කරනවා මම කුසල ඉඳලා මාව මේනකොට දීගොම මගේ ආදරණීය මෑණියෝ දීකාන්ති අභයගුණවර්ධන මගේ ආදරණීය අම්මාට මෑණියනි ඔබ එන්න ඉදිරියට මගේ ආදරණීය අම්මා දීකාන්ති අභයගුණවර්ධන ඉන්න තැනකින් ඉන්නවා නම් මේ ඉස්සරහට ඔබට තමයි මේ පළවෙනි ආරාධනාව මේ පහන්තිල දල්වලා ආලෝකවත් කරලා මගේ මේ වැඩේට මට ශක්තියක් ධෛර්යයක් වෙන්න මම එතුමිය ඉන්නනම් ආරාධනා කරනවා එතුමිය ඉන්න තැනකින් මේ ඉස්සරහට වේදිකාවට එක්කගෙන කියලා ඒ වගේම අපේ ආරාධනාව වාර කලාකීර්ති චිත්‍රපටි අධ්‍යක්ෂක සනත් අබේසේකර මහත්මයා එතුමටත් මම ආරාධනා කරනවා චිත්‍රපට ටෙලිනාට්‍ය වේදිකා නාට්‍ය කලා අධ්‍යක්ෂක මගේ ගුරු ලයිට්ලාසාපාලි සම්මානලාභී අමජ්ජනරත්න මහත්මයා මගේ ආදරණීය ගුරුවරයා ආව වේදිකාවට ගෙනාව එතුමා මගේ ආදරණීය ගුරුතුමාට මම ආරාධනා කරනවා මේ ස්ථානයට ඇවිල්ලා පොල්තෙල් පහන්තිලට දැල්වීමට මේ ස්ථානයේ ඉන්න කියලා. ඒ වගේම ප්‍රවීණ පාඨශාලා ආචාර්ය වේදිකා නාට්‍ය නිෂ්පාදිකා ප්‍රවීණ රංගන ශිල්පී නිල්මිණිය තිරරත්න මැතිණියට මම ආරාධනා කරනවා එතුමියගේ භාර්යාව නිල්මිණියක් එවත් වෙන්න පහන්තිල දැල්වීම සඳහා ප්‍රවීණ රංගන ශිල්පී අපේ ආදරණීය එතුමා මට හයියක් ශක්තියක් වෙයි වේදිකාව මම දෙවෙනි වේදිකාවට අතුලන අපේ ආදරණීය ධම්මික අයියා එයාගේ චිත්‍ර වේදිකා නාට්‍ය ප්‍රදාන කරද්දී මම ලබා දීලා මගේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී ධම්මික හෙට්ටිගේ මහත්මයාට ආරාධනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අදවසේ පැමිණ සිටින ජපාන් ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ ජපාන් ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ පිටු වර්ධන නිලධාරිණී ආසියාව රටවල් ගණනාවක ප්‍රවර්ධන නිලධාරීන් සංචාරක ව්‍යාපාරයට නිරත වෙමින් කලාව පෝෂණය කරන කලාව වෙනුවෙන් දෙස අතෙන් දෙන ගුමන් ලෙජන්ඩ් සම්මානයෙන් ප්‍රාප්ත වූ රංගන ශිල්පී අපේ ශාන්ති අක්කා ශාන්ති ජයතිලක මහත්මිය මුදුනේ ඉතාම ආදරයෙන් මම මේ මොහොතේ ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී සමන් ලතා හෙට්ටිරාජ් මහත්මියට මම ආරාධනා කරනවා. ප්‍රවීණ සිනමා රංගන නළු තිසර කුමාර මහත්මයා තිසර කුමාර මහත්මයා ඔබතුමාට මම ආරාධනා කරනවා. ඒ වගේම අපේ ප්‍රවීණ ගායක ශිල්පී අපේ ලක්ෂ්මන් අයියා වුණත් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහන්තිල දැල්වීම සඳහා. ඒ වගේම ජෝන්ස් කේ සමූහ ව්‍යාපාරයේ සහ NSP ඔෆිස් ඔටෝමොබයිල් අධිපති සිරස සුපර්ස්ටාර් සීසන් 1 15 දෙනෙක් අතුරේ ගායන ශිල්පීන් අතරින් අවසාන සියදෙනා අතර සිටි බුද්ධික රණපුර මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහන්තිල දැල්වීම සඳහා. ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායන ශිල්පී බලංගොඩ ගෞරවයෙන් දීපු අපේ ආදරණීය මිත්‍රයා ඉස්ටාලි ජයවීර එතුමාට මම ආරාධනා කරනවා. ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායන ශිල්පී චිත්‍රපටි අධ්‍යක්ෂක කඩුවලපුරේ ගුරු දීහු අරුණ ශාන්ති මහතාගේ ආදරණීය පුත්‍රයා අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී සුමිත් අයියා සුනිශාන්ත ප්‍රවීණ රංගනයේ ප්‍රවීණ ගායකයෙක් එතුමාට ආරාධනා කරනවා. කලාවිදුලි සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පී අපේ ආදරණීය සම්පත් අයියා සම්පත් වික්‍රමසිංහ මහතා ඔබතුමාට ආරාධනා කරනවා.
ඒ වගේම මාගේ අතිජාත මිත්‍රයා, කල්යාණ මිත්‍රයා පුංචි කාලේ ඉඳලා වැඩි කෙලියේ පටන් මාත් එක්ක ළඟ හිටි මගේ ආදරණීය සන්දිව සර් එන්නේ ඉදිරියට විශාරද චන්දු නිවන් කුමාර තුමාට දෙනවා. ඒ වගේම මගේ අපේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදකතුමා මාත් එක්ක ළඟින් ඉඳලා මට තාත්තා කෙනෙක් වගේ ගුරුවරුකම ලබා දෙන මාත් එක්ක නිබඳව ළඟින් ඉන්න. ඊපස්සේ රුත්‍රිකෝ මහත්මයා අපේ කලාවේ විශේෂ සම්මානලාභී ඔබතුමාට ආරාධනා කරනවා පොදේ පන්තියේ දැලි. හොඳයි එහෙනම් ඔබ සියලු දෙනාම එන්න. නම් ගම් නොතුව මට ආදරය කර සියලු දෙනාට මම ආරාධනා කරනවා. අපි සියලු දෙනාම එකතු වෙලා පොදේ පන්තියේ දැල්ලා අපි මේ වැඩි ආරම්භයක් සැකරන් කරමු. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පී සෝනියක්ලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම සෝනියක්ලත් එක්ක අපේ ගම්බාව අපේ අයියා ඔබට ආරාධනා කරනවා. වේදිකාවට පැමිණෙන්න ඇවිල්ලා පොල්තෙල් පාන්සලෙන් අපි වැඩි ආරම්භයක් වශයෙන් සියලුනාම කරලා එක පොල්තෙල් පාන්සලෙන් අපි ආලෝකය ලබා දීලා මේ වැඩි ආරම්භ කරමු. ස්තෝත්‍රයි. ප්‍රාර්ථනා කරමින් ළමා පරපුරේ ගායන රංගන නාට්‍ය ශිල්පිනී ඉන්දුවදී සිතුල්සා සරසවි නර්තනයේ යෙදෙන මොහොතයි මේ. එහෙමනම් ඒ නර්තනය වෙනුවෙන් අපි දෙමු බලන්න ලස්සන අත්පුඩි සන්නාදයක් ඔයා ලස්සන අත්දැකීමක් කරලා යාදමීය පුංචි දියණිය
අතුගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ඒ ඉතාමත් අලංකාර නර්තනය ඉදිරිපත් කළ ඒ ළමා පරපුරේ ගායන රංගන ශිල්පිනී ඉන්දුවරි සිතුම්සා දියණියට නැවත වරක් ආදරණීය දෙකකින් කළා අත්පුරි සන්නාදයට හොඳයි බොහොම ස්තුතියි ආදරණීය සහෘද කලාකාමී හිතවතුනි හිතවතියනි කලාකරුවනි කලාකාරිනියනි ඕනෑම දෙයක් ඕනෑම කටයුත්තක් හොඳ දෙයක් ආරම්භ කරද්දී අපිට මගහැර යන්නම බැරි දෙයක් තිබෙනවා. අපේ මාතෘ භූමිය රැකදුන් ජාතික විරුවන්ට හා රණ විරුවන්ට උපහාර පිදීමේ මොහොතයි මේ දැඟලන තිබෙන්නේ. සියලු දෙනාටම මගක් නැගී සිටමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් දිවිපිදූ කලාකරුවන් සහ රටේ රණකාමී නැති වී ගිය අය වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වමු. මේ මොහොතේ පටන් සියලුම දෙමාපියන් වෙනුවෙන් උපහාර ගීත දෙකක් ගායනා කිරීමේ මොහොතයි දැන් පැමිණ තිබෙන්නේ. ඒ සඳහා මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට ඉදිරිපත් කරන ලෙස අපේ සහෘද හිතවතා හර්ෂක සෝමරත්නයන්ට මේ මොහොතට සම්බන්ධ වන හැටියට ආරාධනා කරනවා. ස්තුතියි අපේ ආදරණීය මිත්‍ර ආරණ්‍ය ධම්මසයියා විශේෂයෙන්ම මේ මොහොතේ ප්‍රොබ්ලම් එකක් ගන්න ඕනේ විශේෂයෙන්ම වැඩ කටයුතු කරලා යෑමේදී මට උදව් උපකාර කරන මේ සිවිල් ක්ෂේත්‍රයේ ඉන්නා වූ මේ ප්‍රවීණයෝ ඉන්නවා සමහර අයගේ මට නම් කියවෙන්නේ බැරි වෙයි ඒක මාත් කමනාපෙන් වැඩ කටයුතු කිරීමේදී සියලුම ආදරණීය මේ රටේ ශ්‍රී ලංකාවේ මුළු ලෝකෙම ජීවත් වන ආදරණීය මවුරුන්ට සහ ආදරණීය ගුරුවරුන්ට අපේ ආදරණීය චාමරయ్యා චාමරණ මහත්තයාගේ ගීත දෙයක් ගායනා කරන්න කියලා මගේ අදහසක් ආවා සියලුම මවුරුන්ට ඒ සමගිය ආදරණීය මෑණියන්ට මම ආරාධනා කරනවා මේ ස්ථානයේ වේදිකාවෙන් නම් ඔබ මාව මේ ලෝකෙට බිහි කරලා මට මාව අම්මා රත්තරන් පුතෙක් අම්මට මේ ලෝකෙට බිහි කරලා ආදරණීය අම්මා ඔබට සතුටු වෙන්න පුළුවන් අද සමාජයේත් එක්ක බලන්න මගේ ආදරණීය අම්මා වේදිකාවට එන්න කියලා මම ආරාධනා කරනවා. මයි චාමරయ్యගේ ජීවිතේ අත්දැකීම් තමයි යාගේ ජීවිතේ කරගෙන තියෙන චාමරయ్యා. ඉතින් චාමරయ్య ගත කරපු ජීවිතය අපේ ජීවිතත් එක්ක බලනකොට ලොකු වෙනසක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් තමයි මේ ජීවිතවල තියෙන නිසා ආදරණීය චාමරయ్యගේ මේ ලස්සන ගීත මම ගොඩක් ආදරෙයි. අපේ ජීවිතේ ගොඩක් දැනෙන ගීතයක්. ස්තුතියි.
ස්තුතියි වගේ ආදරණීය අම්මා අවසරයි ඉඳගන්න. අපේ ලකීවන් ටීවී නාලිකාව සම්බන්ධව ඔබට දැනෙන අදහස්, යෝජනා, චෝදනා ඇතනම් ඒවා අපට යොමු කරන්න. ඒ වගේම මේ ධනාත්මක අදහස් ඔබේ යාළුවන් අතර ෂෙයා කරන්න. අපිට කමෙන්ට් දාන්න. ඉතින් මෙවැනි වැඩසටහන් ඉදිරියේදීත් ඔබට අපි ගෙන එනවා. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වටිනා ධනාත්මක සිතුවිලි සම්බන්ධව ඉක්මනින් දැනගන්න අපි සමග එකතු වන්න. අපේ ලකීවන් ටීවී YouTube නාලිකාව ඔබගේ යාළුවන් සමග ෂෙයා කරගන්න.